ඒව මේ පෙළේම තියෙනේම බුද්ධ වචන අටුවාවේව නෙවෙයි. මේ තියෙන්නේ මහා නිරයස්ස පුරත්තිමාය බිත්තිය අච්චි උට්ටහිත්වා පච්චිමාය බිත්තිය පටිහඤ්ඤති. එක පැත්තකින් නික්මන ගින්දර මෙහෙම ඇවිල්ලා මේක හැපිලා නතර වෙන්නේ මේ බිත්තිය කඩාගෙන ඈතට යනවා යොදුන් ගන්න. ඊට පස්සේ මේ බිත්තියෙන් නික්මනෝ ගිනිද. ඒව මෙහෙම ඇවිල්ලා මේ බිත්තිය හැපිලා නතර වෙන්නේ මේ බිත්තිය කඩාගෙන එළියට යනවා යොදුන් ගන්න. ඊට පස්සේ යටින් තියෙන ගිනිදල් මෙහෙම උඩට ඇවිල්ලා උඩින් යකඩ වලින් වැහිලානේ තියෙන්නේ. ඒක කඩාගෙන උඩට යනවා. ඊට පස්සේ උඩ බිත්තියෙන් එන ගිනිදල් යටට ගිහිල්ලා යට තියෙන පොළවේ හැපිලා ඒක කඩාගෙන යටට යනවා. එතකොට මේ විදියට යොදුන් ගානක් ගින්න පැතිරිලා තියෙන. යොදුන් 10000ක් මේ මට මතක හැටියට අටුවා තියෙන යොදුන් 10000ක් මෙහෙම වටේට මහා ගිනිදල් කියලා. එතකොට එබඳු එකක් මැද අපි ගිහිල්ලා උපදින්න පුළුවන්. මේ ඕන කෙනෙක් ඒ කියන්නේ ආරයන් වහන්සේලා ඉන්නවා සභාවේ පුතත්ජන නම් යන්න පුළුවන්. අපි ඕන කෙනෙක් යන්න පුළුවන්. ඒ හේතුව සහිතයි. මේ යන්නේ දෙවියෙක් බ්‍රහ්මයෙක් යවනව නෙවෙයි. සංඛාර අපුඤ්ඤාභි සංඛාර. එතකොට අපුඤ්ඤාභි සංඛාර ඇති වෙන්නේ යම්ම තාත්තා හින්දා නෙවෙයි. අවිජ්ජා මෝහය කියන චෛතසිකය අපේ චිත්තසංතානය තුල තියෙන තාක්කල් අපුඤ්ඤාභි සංඛාර ඇති වෙන්න පුළුවන්. මේක ඇති වුණොත් විඥාන පටිසන්ධිය ඇති වෙන්න පුළුවන් මහා ගිනිදැල් මැද. පටිසන්ධිය ඇති වුණොත් මැරෙනකන් නාම රූප පරම්පරා තියෙනවා. අපි සත්වයා කියලා විවහාර කරන්නේ එතෙන්ට. එතකොට එබඳු නාම රූප අපි මිදිලා නැහැ. මේක අපිට තියෙනවා. මේක තියෙනනම් මේකක් තියෙනවා. මේක තියෙනනම් ප්‍රතිසන්දියක් තියෙනවා. ප්‍රතිසන්දිය කියන්නේ එතන ගිහිල්ලා පහළ වෙනවා කියන එක. ඒ හින්දා මෙහෙම මේ නිරයේ ස්වභාවය මෙහෙමයි. මේක මැදට යන්න හේතු සහිතයි අපි තුල. හරිනේ. ඊට පස්සේ මේක ඉතින් තව තියෙනවා. ඉතින් නිරයේ විස්තර මොකද කරන්නේ? ඈ මේක තියෙනවා. ওই විදියට තියෙනවා. සෝ තත්ත දුක්ඛ තිප්පා කටුකා වේදනා වේදේති. එතකොට අර වගේම මේ මහා නිරයේ පක්ඛිපන්ති කියන්නේ මේ නිරය මැදට දානෝ සත්වයා. අර කලින් කියපු වද දීලා ඉවර නෑ. කම්මේ අපරික්කීනේ. කර්මේ සේ වෙලා නැත්තම් මේක මැදට දාන්නේ. දැම්මයින් පස්සේ සෝ තත්ත දුක්ඛ තිප්පා කටුකා වේදනා වේදේති. මෙතෙන්ට ආවම අපේ කොහොම හිතා ගන්න පුළුවන් නේ? අනිත් එක මතක තියාගන්න මේ ශරීර වගේ නෙමෙයි අසතුන් නිරයේ ශරීර. ඒ කියන්නේ අර මං කලින් කිව්වේ නෙළුම් මල් පෙත්තකින් ගැහුවොත් කැඩෙන මට්ටමට සියුම්. එතකොට සියුම් අනිත් කාරණාව තමයි මේ වගේ චූටි ශරීරයක් නෙවෙයි. දේවදත්ත හාමුදුරන්ගේ ශරීරය පමණ දාන. ඒකනේ කියන්නේ ආසතුල ඉස්සෙල්ලාම අභිධර්මයට බැස්සාම ඉතින් ඔහොමනේ ඉතින්. ආසතුන් යොදුන් 100යි. දේවදත්ත හාමුදුරන්ගේ ශරීරයේ උස යොදුන් 100යි. දේවදත්ත හාමුදුරුවෝ අවීචි ඉන්න හැටි දන්නවද? දන්නේ නැද්ද? දෙයි හාමුදුරුවනේ. දන්නේ නැද්ද? මෙහෙමයි ඉන්නේ ආසතු. මෙහෙම අවීචිය. උස යොදුන් 100යි. පළල යොදුන් 100යි. හරිනේ? උස යොදුන් 100යි. පළල යොදුන් 100යි. මේක අර වගේම ගිනිදැල්ලහම යනවා. හරිනේ නේ? එතකොට මේ තමයි මහා නිරය. දේවදත්ත හාමුදුරුවෝ ගිහිල්ලා මෙතන තමයි ඉපදුනේ. උන්වහන්සේගේ ශරීරය ආසතුන් කකූ දෙක මේ යකඩේ මෙහෙම ගිරිලා තියෙන්නේ. හරිනේ? ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මට අඳින්න බෑ. මෙහෙම ගිහිල්ලා ඔළුව මේ උඩ බිත්තිය හිර වෙලා තියෙන්නේ. හොලවන්න බෑ. ඔළුව මේ බිත්තිය යකඩ පොළවේ හිර වෙලා තියෙන්නේ. යටින් කකූ දෙක යට පොළවේ හිර වෙලා තියෙන්නේ. හරිනේ නේ? එතකොට යොදුන් 100යි. එතකොට මේ අර මං කියපු මේ විදියට ගින්න මැද මේ මං කියනකොටත් එයා එහෙමයි ඉන්නේ. එතකොට මෙහෙම ඉවරයි කියලාද හිතන්නේ? නෑ. මෙතනින් උලක් කඩාගෙන ඇඟ මැදින් කඩාගෙන යකඩ උඩක් ගිහිල්ලා මෙහෙම හයි වෙලා තියෙන්නේ. හරිද? කකූ දෙකෙන් යකඩ පොළවේ හිර වෙලා උඩ ඔළුවෙන් භාගයක් හිර වෙලා ඇඟ මැදින් යකඩ උලක් කඩාගෙන ගිහිල්ලා මෙහෙම හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් අත් දෙක කඩාගෙන ගිහිල්ලා යකඩ උලක් මෙහෙම හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම තියෙනෝනේ මේ විදියට යකඩ උලක් ගිහිල්ලා මෙතනින් කඩාගෙන ගිහිල්ලා එහා බිත්තියේ මෙහා බිත්තියේ හිර වෙලා තියෙන්නේ. යකඩ උලවල් 6කින් හිර වෙලා තියෙන්නේ. හෙලවෙන්නේවත් නැහැ. හේතුව මොකද්ද? නිච්චලේ තථාගතේ අපරද්දත්තා නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂණය කරගත්ත හින්දා නිශ්චලෝව නිශ්චල වෙලාම පච්චතු නිශ්චල වෙලාම විපාක විඳීවා කියලා කර්මයට සමානව තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
නිච්චලේ තථාගතේ අපරද්දත්තා. නිශ්චල වූ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත දූෂණය කරගත්ත හින්දා නිශ්චල වෙලාම විපාක අනුභව කරාවා කියලා කර්මයට සමානවම විපාක ලැබෙන්න තමයි මේ විදියට ඉන්නේ. මේ විදියට තමයි සුදම්මානන්ද දේවදත්ත හාමුදුරුවෝ මේ වෙනකොටත් ඉන්නේ. මේ තරම් දුකක්. හැබැයි එක සැනසීමට කරුණක් තියෙනවා. උපනිශ්‍රය හැදුවොත් මෙයා මිදිලා මොකද වෙන්නේ? අනාගතේ අට්ටිස්සරෝ නාම පච්චේක බුද්ධෝ භවිස්සති. අට්ටිස්සර කියලා පසේ බුදුරජාන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ තමයි මෙයා කරපු කුසල ධර්ම. අන්න ඒ හින්දා කුසලය කියන්නේ මොහොතකට හරි සැනසීම.